අයිබෝන් කියලා පිළිගන්නවා මගේ මෙන්න මේ අලුත්ම අලුත් වීඩියෝ එකට අද දවසේ අපි කතා කරන්න හදන්නේ ට්‍රේඩින් සම්බන්ධව. මම මෙන්න මේ වීඩියෝ එකේ ඉඳන් වීඩියෝ සීරීස් එකක් විදිහට ට්‍රේඩින් කරන්නේ කොහොමද කියලා සම්පූර්ණ නොමිලේ කියලා දෙනවා. මෙන්න මේක ට්‍රේඩින් කරන්න අපි යොදාගන්න ප්ලැට්ෆෝම් එක තමයි ඩිරෙව් කියන්නේ. මෙන්න මේ ඩිරෙව් කියන ප්ලැට්ෆෝම් එක through කොහොමද අපි මුදල් earn කරන්නේ කියලා දෙනවා. ඔකට මේ විදිහට දන්නවා අපි ට්‍රේඩින් කරන්න විවිධාකාරයේ ප්ලැට්ෆෝම් ගොඩක් තියෙනවා Binance තියෙනවා මේ වගේ විවිධාකාරයේ ප්ලැට්ෆෝම් තියෙනවා මෙන්න මේ ප්ලැට්ෆෝම් වල වැඩ කරලා අපිට මුදල් earn කරන්න පුළුවන් මෙන්න මේ විදිහට earn කරන්න පුළුවන් එක්තරා වෙබ්සයිට් එකක් තමයි මෙන්න මේ Direv කියන්නේ මෙන්න මේ Direv කියන ප්ලැට්ෆෝම් එක through කොහොමද මුදල් earn කරන්නේ කියලා අපි සම්පූර්ණ A to Z කතා කරනවා අපි වීඩියෝ එක ගිහලා බලමු කොහොමද Direv හරහා මුදල් earn කරන්න කියලා එහෙනම් අද ඔයකට එකතු වෙලා ඉන්නේ මෙන්න මේ ඩිරෙව් ට්‍රේඩින් ගැන කියලා දෙන පළවෙනි සෙෂන් එකත් එක්ක. එහෙනම් වීඩියෝ ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා එහෙනම් වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. ඔයාලා මේ වෙනකොටත් දන්නවා ඇති ට්‍රේඩින් කරලා අපිට මුදල් earn කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට මුදල් earn කරන්න පුළුවන් වෙබ්සයිට් එකක් තමයි Direv කියන්නේ. මෙන්න මේ Direv කියන platform එක through අපිට මුදල් earn කරන්න පුළුවන්. අපි ට්‍රේඩින් කරලා මුදල් earn කරන්න පුළුවන් platform ගොඩක් තියෙනවා. මේ අතරේ අපිට ට්‍රේඩ් කරලා මුදල් earn කරන්න පුළුවන් යම්කිසි platform එකක් තමයි මෙන්න මේ Direv කියන්නේ. ඔයකට දන්නවා මාකට් එකේ ගත්ත රුපියල් 30000ට 20000ට 15000 වගේ මුදල් වලට මේ විදි කෝසස් සෙල් වෙනවා. මෙන්න මේ කෝස් ෆලෝ කරලා තමයි ගොඩක් අය ට්‍රේඩින් කියන දේ ඉගෙන ගන්න හදන්නේ. හැබැයි ඔන්න අද ඉඳන් මම ට්‍රේඩින් සම්පූර්ණ නොමිලේ කියලා දෙනවා මෙන්න මේ Direv කියන platform එක හරහා. Direv ට්‍රේඩින් සම්පූර්ණ නොමිලේ ඉගෙන ගන්න පුළුවන් මගේ වීඩියෝස් බලන ඔයාලට. හරි. පළවෙනි අපි කරන්න ඕනේ අපි ගාව තියෙන device එකකින් මේකේ account එකක් create කරගන්න අවශ්‍ය වෙනවා. අද මෙන්න මේ පළවෙනි video session එකේ අපි කතා කරමු කොහොමද Direv account එකක් create කරගන්න, ඊට අමතරව මේක verify කරගන්නේ කොහොමද, ඊට අමතරව මේකේ කොහොමද මුදල් earn කරන්න තියෙන්නේ කියලා. ඔකටට අද ඉඳන් course එකක් follow කරන්න අවශ්‍යතාවයක් නැහැ. මගේ video series එක හැමදාම මම videos අරගෙන මේ හැම video එකම බලුවොත් ඔයාලට පුළුවන් කොහොමද ට්‍රේඩින් කරලා මුදල් earn කරන්න කියලා දැනගන්න. කරන් තියෙන්නේ මාව subscribe කරලා bell icon all කරලා තියාගන්න එක. එතකොට පුළුවන් මම වීඩියෝ එකක් දාගුවන් notification එකක් එනවා. ආවම වීඩියෝ බලලා ඔයාලට මේ ගැන මුලින් ඉඳන් ඊට ඉගෙන ගන්න පුළුවන්. එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා කතා කරමු කොහොමද මේකේ account එකක් හදාගන්නේ කියලා. ඔයා පළවෙනි කරන්න ඕනේ ඔයා PC එකක ඉන්නවනම් ඔයා PC එකෙන් මේකේ account එකක් create කරගන්න පුළුවන්. නැත්නම් ඔයාලට පුළුවන් ඔයාලා තියෙන mobile phone එකෙන් account එකක් හදාගන්න. මම අද දවසේ කියලා දෙන්න හදන්නේ මොබයිල් ෆෝන් එකෙන් කොහොමද මේක account එක නිර්මාණය කරගන්නේ කියලා Direv account එක නිර්මාණය කරගන්නේ කියලා. ඒකට හේතුව තමයි PC එකකින් වාට මේ විදිහටම තමයි හදාගන්න තියෙන්නේ. හැබැයි ගොඩක් අයට මේ විදිහ තියෙන්නේ වාගාව ස්මාර්ට්ෆෝන් එක. ස්මාර්ට්ෆෝන් එක හරහා තමයි ගොඩක් අය මුදල් උපයන විදිය හොයන්නේ. අන්න ඒ අයට තමයි මෙන්න මේ Direv account එක මොබයිල් ෆෝන් එකේ හදන විදිය කියලා දෙන්නේ. ඔයාලට පුළුවන් මේ කියලා දෙන ස්ටෙප් ටික ෆලෝ කරලා ඔයගේ PC එකනොත් account එක නිර්මාණය කරගැනීමේ හැකියාව තියෙනවා. ඔයා පළවෙනි කරන් තියෙන්නේ මම පහල comment section එකේ සහ bio එකේ දාලා තියෙනවා. මෙන්න මේ website එකේ link එක මෙන්න මේ link එක හරහා ඔයාට පුළුවන් මෙන්න මේ website එක open කරගන්න. යට තියෙන link එක click කරලා මෙන්න මේ website එක පළවෙනිට open කරගන්න. පහලින් දාලා තියෙන link එක හරහා මෙන්න මේ වෙබ්සයිට් එක ඕපන් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි Direv platform එක ඕපන් වෙන්නේ. ඕපන් වුණාට පස්සේ පළවෙනිම කරන් තියෙන්නේ මේක email එකක් ඔයාලට ලබා දෙන්න ඕන. කලින් account එකක් create කරලා නැති අලුත් email එකක් මෙතන ලබා දෙන්න ඕනේ. ඔයා මෙන්න මෙතන අලුත් email එකක් මේ විදිහට ලබා දෙන්න අවශ්‍ය වෙනවා. මෙන්න මේ විදිහට ඔයාලට email එක සඳහන් කරාට පස්සේ create account කියන තැන click කරගන්න ඕනේ. create account කියන දේ ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට දැනක් එනවා check your email කියලා මෙන්න මේ විදිහට එනවා බලා ගන්න පුළුවන්. ඔය කට්ටිය ලබා දුන්න email එකට මේ කට්ටිය mail එකක් යවනවා. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් mail එක open කරාට පස්සේ මෙන්න මේ Direv කියන සමාගම හරහා අපිට mail එකක් එවලා තියෙනවා. verification mail එකක් එවලා තියෙනවා බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා verify my email කියලා තැන. මෙන්න මෙතන ක්ලික් කරගන්න ඕනේ. ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට browser එක හරහා මේක open වෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට කරන් දෙන්න මෙන්න මෙතනින් country එක ඔයා select කරගන්න ඕන. මෙන්න මෙතනින් ශ්‍රී ලංකාව ඔයාට පළවෙනිම select කරගන්න තියෙනවා. මම මෙන්න මේ විදිහට ශ්‍රී ලංකාව මෙතනින් select කරගන්නවා.
මෙන්න මේ විදිහට country එක අපි ශ්‍රී ලංකා සිලෙක්ට් කරාට පස්සේ ඔයකට ඊළඟ ස්ටෙප් එක විදිහට එනවා අපේ password එක ලබා දෙන්න කියලා. මෙන්න මේ password එක හොඳ strong password එකක් ඔයාලා ලබා දෙන්න ඕනේ. මෙන්න මේ විදිහට මම හොඳ strong password එකක් ලබා දෙනවා. මෙන්න මේ විදිහට හොඳ strong password එකක් ලබා දුන්නාට පස්සේ ඔයකට කරන් තියෙන්නේ මෙන්න මේ විදිහට create කරලා මෙන්න මේ විදිහට ඉදිරියට යන්න ඕනේ. මෙන්න මේ විදිහට මම හොඳ strong password එකක් ලබා දුන්නා. ලබා දීලා මෙන්න මේ විදිහට ඉදිරියට යනවා. ඔකට අනිවාර්යයෙන්ම හොඳ strong password එක මෙන්න මෙතනට ලබා දෙන්න ඕනේ. අනිවාර්යයෙන් මෙන්න මේ password එක ලබා දුන්නාට පස්සේ ඔකට කරන්න ඕන දේවල් කිහිපයක් තියෙනවා. අනිවාර්යයෙන්ම ඔය කට්ටිය ඕක කොහේ හරි ලියලා තියාගන්න. ගොඩක් අය ඊට පස්සේ මෙසේජ් කරනවා ටික දවසක් ගියාට පස්සේ මට password එක මතක නැහැ මේක change කරගන්න පුළුවන්ද? මෙන්න මේ වගේ දේවල්. ඔයාලා අනිවාර්යයෙන්ම account එක create කරගත්තී අනිවාර්යයෙන්ම ඔය කට්ටියගේ මේක ලබා දෙන විස්තර ටික details ටික කොහේ හරි ලියලා තියාගන්න. හරි. ඊට පස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. අපේ මේ විදිහේ account එක create වෙලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපේ profile එක open කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔකට මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. ආවට පස්සේ අනිවාර්යයෙන්ම ඔකට මෙතන select කරන්න ඕනේ කියලා දේවල් කිහිපයක් තියෙනවා. මේක උඩින්ම තියෙනවා US dollars කියලා. මෙන්න මේ US dollars කියන එක select කරන මෙතන ඉතිරි තිබ්බ කිසිම එකක් select කරන්න එපා. ඔය කට්ටිය account එකක් හදාගන්න ඕනේ මෙන්න මේ US dollars කියන එකේ. මේක click කරගන්න ඕනේ. ඊට පස්සේ ඔය කට්ටිය කරන් තියෙන මේකේ verification process එක තමයි කරන් තියෙන්නේ. verification process එක complete කරන්න ඕනේ. ඊට පස්සේ ඔය කට්ටිය තියෙනවා first name එක සහ last name එක තියෙනවා. පළවෙනි ඔය කට්ටිය වාසගම කොටස උඩින් first name එක ලබා දෙන්න. ඊට පස්සේ second name එක විදිහට last name එකට ඔය කට්ටියගේ නම ලබා දෙන්න. පළවෙනි වාසගම ඊට පස්සේ නමේ ඉතුරු කොටස් ටික දෙවෙනි තැනට last name එක විදිහට ලබා දෙන්න. මෙන්න මේ විදිහට වගේ නම සඳහා විස්තර ටික ලබා දීලා ඉවරලා next කියන තැන click කරගන්න. click කරගත්තට පස්සේ ඔය කට්ටියගේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් birthday එක අහනවා. ඔය කට්ටිය උපන්දිනය මෙන්න මෙතන ලබා දෙන්න ඕනේ. මෙන්න මේ විදිහට මෙතනින් මම birthday එක ලබා දෙනවා. මෙන්න මේ විදිහට birthday එක ලබා දීලා ඉවරලා මෙන්න මේ next කියන තැන click කරගන්න ඕනේ. ඊට පස්සේ ඔය කට්ටිය මෙන්න මේ විදිහේ තැනකට තමයි එන්නේ. ආවට පස්සේ ඔය කට්ටිය මෙතනින් කරන්න ඕනේ country එක මේ විදිහට ශ්‍රී ලංකාව වැටලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාගේ mobile number එක මෙන්න මෙතන ලබා දීලා next කියන තැන click කරගන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ඔයාලා එන්න මෙන්න මේ වගේ page එකකට මෙතන තියෙනවා option දෙකක් තියෙනවා බලා ගන්න පුළුවන්. මෙන්න මේ උඩ option එක දෙන්න. option එක දුන්නාට පස්සේ මෙන්න මේ වගේ තැනකට එනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා එන්න මෙන්න මේ වගේ page එකට ආවට පස්සේ මෙන්න මෙතනින් මම මේක part time තමයි කරන්නේ. මේක මේ විදිහට select කරගන්නවා. select කරගත්තට පස්සේ මෙන්න මේ වගේ ඔකට බලන්න පුළුවන් tax information number කියලා තියෙනවා. මේක ලබා දෙන්න අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. මේක ලබා දෙන්න ඕනේ නැහැ. ඔයකට මෙතන උඩ තියෙනවා skip icon එක. මේක click කරලා skip කරන්න පුළුවන්. මෙන්න මෙතන මම skip කරන්න අවශ්‍යතාවය නැහැ. යට තියෙනවා next icon එක. click කරලා පස්සේ ඊළඟ step එකට යනවා. ඊට පස්සේ ඔයාලා එන්නේ මෙන්න මේ වගේ page එකට ආවට පස්සේ ඔකට කරන් තියෙන්නේ address එක city එක ඊට පස්සේ අදාළ පළාත මෙන්න මේ වගේ දේවල් ටික ලබා දෙන්න තියෙනවා. ඊට පස්සේ postal code එක ලබා දෙන්න අවශ්‍ය වෙනවා. මෙන්න මේ වගේ දේවල් ටික තමයි මෙතන ලබා දෙන්න තියෙන්නේ. හරි අපි මෙන්න මේ details ටික ලබා දෙමු. මෙන්න මේ විදිහට මෙන්න මේ තියෙන details ටිකත් අපිට fill කරගන්න පුළුවන්. ඔයකට ඉන්න එක ප්‍රශ්නයක් තමයි කොහොමද postal code එක ලබා ගන්නේ කියලා. ගොඩක් අය දන්නේ නැහැ නේ postal code එක ලබා ගන්න කොහොමද කියලා. අපි එහෙනම් බලමු කොහොමද අපි postal code එක ලබා ගන්නේ කියලා. ඔයාලට කරන් තියෙන්නේ postal code එක ලබා ගන්න දන්නේ නැත්නම් Google එකට ගිහිල්ලා ඉවරලා අදාළ ප්‍රදේශය ඔයා ඉන්නේ කෑගල්ල postal code කුරුණෑගල postal code. දැන් අනුරාධපුරේ මම ඉන්නේ ඉඳලා අනුරාධපුර postal code කියලා ගැහුවා. ගැහුවට පස්සේ මෙන්න මේ විදිහට අනුරාධපුරයට අදාළ postal code එක බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට 5.4යි 5010 කියලා මෙන්න මේ විදිහට වැටෙනවා බලා ගන්න පුළුවන්. ඔයයිනේ කුරුණෑගල postal code කියලා ගහන්න. එතකොට Tamanට අදාළ postal code එක මෙතනින් බලා ගන්න පුළුවන්. මෙන්න මේ postal code එක මෙන්න මේ details ටික fill කරගෙන ඉවරලා අපිට කරන් තියෙන මෙන්න මේ next කියන icon එක click කරන එක. ඊට පස්සේ ඔයාලා එන්නේ මෙන්න මේ වගේ තැනකට ආවට පස්සේ මෙන්න මේ විදිහට මෙන්න මේකට agree වෙන්න තියෙනවා. මෙන්න මේ විතර ටික් තුනක් දාන්න තියෙනවා. මෙන්න මේ තුනම දාලා ඉවරලා create account කියන තැන click කරගන්න අවශ්‍ය වෙනවා. මෙන්න මේ විදිහට create account කියන තැන click කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට account එක create වුණා බලා ගන්න පුළුවන්.
මෙන්න මේ විදිහට තමයි Derive account එක 100% නිවැරදි විදිහට ඔයාලා තියෙන ස්මාර්ට්ෆෝන් එක හරහා නිර්මාණය කරගන්න තියෙන්නේ. ඔයාලා අනිවාර්යයෙන්ම මම දාලා තියෙන link එක හරහා ගිහිල්ලා account එකක් හදාගන්න. ඒකට හේතුවක් තියෙනවා. ඔය කට්ටිය අනිවාර්යයෙන්ම හදන්න ඕනේ වෙබ්සයිට් එක through තමයි හදන්න. මේක ලේසි. ඊට පස්සේ අපිට පුළුවන් Derive එකේ app එකක් තියෙනවා මේක install කරන වැඩේ කරන්න යන්න. ඒක ගැනත් මම කියලා දෙන්නම්. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් මේ විදිහට Derive account එක නිර්මාණය වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. මේක රියල් account එකක් සහ ඩෙමෝ account එකක් තියෙනවා. ඒක ගැන මම පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. රියල් account එකට තියෙන්නේ අපි USDT මේකට දාගෙන ඉවරලා මේ හරහා මුදල් earn කරන්න පුළුවන්. අපි මුදල් තැන්පත් කරලා මුදල් earn කරන වැඩක් තමයි රියල් account එක වෙන්නේ. තවත් තියෙනවා ඩෙමෝ account එකක් කියලා. මෙන්න මේ ඩෙමෝ account එකේ ඩොලර් ප්‍රමාණයක් මේකට ලබා දෙනවා. මේ හරහා අපිට ට්‍රේනින් වෙන්න පුළුවන්. ට්‍රේනින් වෙන්න ෆ්‍රී ඩොලර්ස් ටිකක් දෙනවා. මේ හරහා අපිට පුළුවන් මුදල් earn කරන්න. මම ඉදිරියේදී කියලා දෙන්නම් කොහොමද ඔය ෆ්‍රී හම්බෙන ඩොලර්ස් ටිකෙන් කොහොමද මුදල් earn කරන්න කියලා මම කියලා දෙන්නම් ඉදිරියේදී. ඒතර ඔයාලටම අයිඩියා ගන්න පුළුවන් කොහොමද අපි මේකෙන් මුදල් earn කරන්න කියලා. අපි පළවෙනිටම මුදල් earn කරන්න කලින් account එකක් create කරගෙන ඉන්න බෑ. අන්න ඒ නිසා තමයි අද වීඩියෝ එක අපි කතා කරන්නේ කොහොමද account එකක් හදාගන්න කියලා. අපි බලමු කොහොමද මේකේ ඉදිරි වැඩ ටික කරගන්න කියලා. මේකේ profile වලට ගියාට පස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙන්න මේ USDT උඩ ක්ලික් කරාට පස්සේ අපේ real account එක සහ demo account එක මෙන්න මේ විදිහට create වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. අපිට USDT වලින් ගත්ත USDT 10000ක් විතර demo account එක ලබා දීලා තියෙනවා මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ real account එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට balance එක 0 වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඒකට හේතුව අපි deposit එකක් තමත් කරගෙන නැති නිසා. හරි. අපි බලමු දැන් මේක කොහොමද verification process එක complete කරන්න කියලා. අපි account එකක් හදද්දී අපි නම ගම address ඔය ඔක්කොම ටික මේ විදිහට ලබා දීලා ඉවරයි. අපි දැන් තියන්නේ ID එක upload කරලා මේ කිතුරු KYC verification එක complete කරන එක ඔයා කරන්නේ කොහොමද කියලා බලමු. ඔයා පළවෙනිටම verification එක කරන්න කලින් මෙන්න මේ demo account එකේ ඉන්නේ නැතුව ඔයා real account එක මාරු වෙලා ඉන්න ඕනේ verification process එක complete කරන මොහොතේදී. හරි මෙන්න මේ විදිහට මම real account එකට ගියාට පස්සේ මට පළවෙනිම කරන් තියෙන මේක verification එක කරන එක. ඊට පස්සේ මේකේ තියෙනවා account setting කියලා. මෙන්න මේ account setting කියන තැන click කරන්න ඕනේ. account setting කියන තැන click කරාට පස්සේ මෙන්න මේ verification කියලා තියෙනවා බලා ගන්න පුළුවන්. මේක තියෙනවා ID verification එක සහ address verification එක. පළවෙනි අපි කරමු මේක ID verification එක. මෙන්න මේ ID කියන තැන verification කියන තැන click කරගන්න ඕනේ. click කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට open වෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔය කට්ටිය පළවෙනිම කරන්න ඕනේ මේකේ country එක ශ්‍රී ලංකා මේ විදිහට select කරගන්න ඕනේ. ඊට පස්සේ අපේ නම ගාම විස්තර ටික කලින් අපි ලබා දුන්නා. ඒ ටික මෙතනින් සඳහන් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. මේ ටික සඳහන් වෙලා තිබ්බේ නැත්නම් මේ ටිකත් ආපහු මෙතනින් සඳහන් කරන්න පුළුවන්. ඊට පස්සේ අපෝ next කියලා දැන් click කරගන්නවා. click කරගත්තට පස්සේ මෙන්න මේ ඉදිරියට යනවා බලා ගන්න පුළුවන්. ගියාට පස්සේ passport එක driving license එක මෙන්න මේ දෙකෙන් මේක verify කරන්න පුළුවන්. ඊට අමතරව national ID card එකනොත් මේක verify කරන්න පුළුවන්. මම මේ විදිහට මගේ driving license එක හරහා verify කරන යන්නේ මම මේ driving license කියන දේ select කරගන්නවා. සමහර කෙනෙක්ට මෙන්න මෙතන click කරාට පස්සේ ඔයාගේ cam එකට access දුන්නේ නැත්තා. ඒක කොහොමද හදාගන්නේ කියලා දෙන්නම්. ඔයකට එන ප්‍රශ්න ටිකක් තමයි ඕන විසඳගෙන යන්නේ. මෙන්න මේ විදිහට ඩිම්ම තියෙනවා ඉරි කැලි තුනක්. මෙන්න මේ ඉරි කැලි තුන උඩ click කරගන්න. click කරගත්තට පස්සේ මෙන්න මෙතන setting icon එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. මෙන්න මේ setting icon එක click කරලා පස්සේ මේකේ යටට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් site setting කියලා තියෙනවා. මෙන්න මේ site setting කියන තැන click කරගන්න. ඊට පස්සේ මේකේ තියෙනවා camera කියලා. මෙන්න මේ camera කියන තැන click කරගන්න ඕනේ. ඊට පස්සේ මේක untick කරලා තිබ්බොත් මේක මේ tick එක දාගන්න මෙන්න මේ විදිහට tick එක දාගන්න පුළුවන්. ඊට අමතරව අර වෙබ්සයිට් එක මෙතනින් සමහර වෙලාවට පෙන්නයි. ඒක ඔකට මෙතනින් දෙකක් පෙන්නයි බ්ලොක් කරලා තියෙන පුළුවන්. ඒක අන්බ්ලොක් කරගන්න පුළුවන් මෙන්න මෙතනින් පෙන්නුවොත්. එතකොට ඔයාලට පුළුවන් කැමරා ඇක්සස් ඔය කටේ ලැබෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔය කටේගේ ID එක හරි passport එක හරි ස්කෑන් කරලා ඉවර වෙලා ඔයාගේ මේකේ verification process එක complete කරගන්න. ඊට පස්සේ මම මේ විදිහට enable camera කියන තැන click කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට allow කරනවා. අපිට පළවෙනිම කරන් තියෙන්නේ ID එකේ ඉදිරිපස ෆොටෝ එකක් අප්ලෝඩ් කරන එක. මම මෙන්න මේ විදිහට මගේ ID එකේ ඉදිරිපස ෆොටෝ එකක් මේ විදිහට අප්ලෝඩ් කරගන්නවා. ඊට පස්සේ අපි කරන්න ඕනේ ID එකේ පිටුපස්සේ ෆොටෝ එක අපි අප්ලෝඩ් කරන්න. ඒ කියන්නේ ඉදිරිපස සහ පිටුපස ෆොටෝස් දෙක මේ විදිහට අප්ලෝඩ් කරගන්න අවශ්‍ය වෙනවා.
මෙන්න මේ විදිහට මම ID එකේ ඉදිරිපස සහ පිටිපස ෆොටෝ එක අප්ලෝඩ් කරා. ඊට පස්සේ ඔයකට මෙන්න මේ වගේ තැනකට එන්නේ face verification එක. ඊට පස්සේ ඔයාලට කරන් දෙන මේකේ face verification එක complete කරන එක. මම මේකත් මේ විදිහට අප්ඩේට් කරා, සබ්මිට් කරා. ඊට පස්සේ මේක සබ්මිට් වුණා. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට process එක විනාඩි 5ක වගේ කාලයක් යනවා කියලා මේ විදිහට සඳහන් වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට මම okay කියන තැන ක්ලික් කරගන්නවා. මෙන්න මේ විදිහට තමයි ඔය කට්ටියගේ ID එක verify කරගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔකට කරන් තියෙන ID verification එක කරන්න මේකේ address verification එක කරන්න ID verification කරාට පස්සේ අපි දැන් බලමු කොහොමද address verification එක complete කරන්නේ කියලා. මෙන්න මේ විදිහට අපි ID verification එක complete කරාට පස්සේ අපි කරන් තියෙන ඊට පස්සේ address verification එක අපි කොහොමද address verification එක complete කරන්නේ කියලා බලමු. අපෝ ඊට කියන තුන උඩ click කරන්න ඕනේ. ඊට පස්සේ account setting කියන තැන click කරගන්න ඕනේ. මෙතන click කරගත්තට පස්සේ බලන්න පුළුවන් අපේ profile මෙන්න මේ විදිහට address verification එක complete කරන තැන තියෙනවා. අපි කලින් ID verification complete කරපු තැනට යටින් මෙන්න මේ විදිහට එනවා බලා ගන්න පුළුවන්. මේක උඩ මේ විදිහට click කරගන්න අවශ්‍ය වෙනවා. මෙන්න මේ විදිහට click කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට open වෙනවා. ඊට පස්සේ address අපේ city එක මෙන්න මේ වගේ දේවල් ටිකක් මෙතන ඉල්ලනවා. අපි කලිනුත් account එක හදලා දුන්නානේ. ඒ ටිකම මෙතනින් save වෙලා දෙනවා. මේ ටික save වෙලා තිබ්බ නැත්නම් මේ ටික දීලා ඉවරලා next කියන තැන click කරන්න ඕනේ. මේ විදිහට මම next කියන තැන click කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහේ තැනක් එනවා බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මෙතන ආවට පස්සේ අපි මෙතනින් දෙන්න ඕන මොනවද කියලා තමයි තියෙන්නේ. ඔයාලට මෙතනින් අපිට පුළුවන් අපේ ෆෝන් එකේ බිල් එක අම්ම එකට අප්ලෝඩ් කරන්න. නැත්නම් වතුර බිලක් තියෙනවා වතුර බිල අප්ලෝඩ් කරන්න. ඊට අමතරව ඔය ගන්න පුළුවන් නැත්නම් බැංක් එකට ගිහිල්ලා බැංක් ස්ටේට්මන්ට් එකක් අරන් ගලා මේකට අප්ලෝඩ් කරන්න. මොකක් හරි ඇඩ්‍රස් එක වෙරිෆිකේෂන් කරන්න තමයි අවශ්‍ය වෙන්නේ. ඔයාලට ඉන්ටර්නෙට් බිල් එකක් මෙන්න මේ විදිහට ඔයාලට අප්ලෝඩ් කරන්න පුළුවන් දේවල් මෙන්න මෙතනින් සඳහන් කරලා තියෙනවා. මෙන්න මේ එකක් ඔයා අනිවාර්යෙන් මේකට අප්ලෝඩ් කරන්න අවශ්‍ය වෙනවා. ඔයාගේ වතුර බිලක් ඔයාලට එන්නේ නැත්නම් ලයිට් බිලක් එන්නේ නැත්නම් ඔයාලට මොකක්වත් එන්නේ නැත්නම් ඔයාලට පුළුවන් බැංක් එකට ගිහිල්ලා බැංක් ස්ටේට්මන්ට් එකක් අරන් ඉල්ලලා මේක මෙන්න මේ යටින් තියෙනවා බැංක් ස්ටේට්මන්ට් කියලා මෙන්න මෙතනට අප්ලෝඩ් කරලා මෙන්න මේ ඇඩ්‍රස් වෙරිෆිකේෂන් එක කම්ප්ලීට් කරගන්න පුළුවන්. මෙන්න මේ ඇඩ්‍රස් වෙරිෆිකේෂන් එක කම්ප්ලීට් කරගන්න නැතුව ඔයාලට පුළුවන් මේකේ ඒජන්ට් කෙනෙක් හරහා ඩිපොසිට් විත්ඩ්‍රෝ කරගන්න ඕන නම් මේක කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒජන්ට් කෙනෙක් නැතුව තනියම මේකට ඩිපොසිට් විත්ඩ්‍රෝල් ටික කරගන්නවා නම් P2P කියන මාකට් එක හරහා මේකේ විවිධාකාරයේ මෙතඩ් ගොඩක් තියෙනවා ඩිපොසිට් කරගන්න ඒක කියලා දෙන්න. මේ මෙතඩ් එක හරහා ඩිපොසිට් විත්ඩ්‍රෝ කරගන්න ඕන අනිවාර්යෙන් ඇඩ්‍රස් වෙරිෆිකේෂන් එක කම්ප්ලීට් කරගෙන තියෙන්න අත්‍යවශ්‍යයි. මෙන්න මේ විදිහට මම මෙන්න මේ විස්තර ටිකක් අප්ඩේට් කරා. ඊට පස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතනින් සඳහන් කරලා තියෙනවා මේක වෙරිෆිකේෂන් වෙන්න කොච්චර දවස් ප්‍රමාණයක් කොච්චර කාලයක් ගත වෙනවද කියලා සඳහන් කරලා තියෙනවා. මෙන්න මේ විදිහට ඕකේ කියන තැන මම ක්ලික් කරගන්නවා. ඔකට මෙන්න මේ විදිහට අද කියලා දුන්න විදිහට ID verification එක complete කරගන්න පුළුවන්. ඊට අමතරව ඔයකට address verification එක complete කරන්න පුළුවන්. ඔයගේ වයස 18ක් නැත්නම් වයස 18ට වඩා අඩු වෙන ගෙදර ඉන්න වැඩි ඩීගේ නමකට වත් ඩිලෙව් account එක නිර්මාණය කරගන්න පුළුවන්. ඔයාලා කරන් තියෙන්නේ යාගේ විස්තර ටික ලබා දීලා account එක create කරගෙන ID එක upload කරලා ID verification එක complete කරන්න. ඊට පස්සේ address verification එකට light bill එකක් වතුර bill එකක් හරි නැත්නම් telephone bill එකක් හරි internet bill එකක් හරි මොකක් හරි එකක් upload කරන්න පුළුවන්. නැත්නම් එහෙමත් නැත්නම් bank එකට ගිහිල්ලා bank statement එකක් අරන් ඉල්ලලා ඒක upload කරලා address verification එක complete කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි derive account එක 2025 වර්ෂයට අනුව 100% නිවැරදි විදිහට හදාගන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට හදාගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේක හරහා මුදල් earn කරන්න. ඔයාලට පුළුවන් මේකේ මම කිව්වනේ $10000ක් වකට ලබා දීලා තියෙනවා මේකේ demo account එකේ සහ real account එකේ කියන දෙකක් තියෙනවා. demo account එකෙන් ඩොලර්ස් දාගෙන කරන්න ඕනේ. real account එකට demo account එකට අපේ training වෙන $10000ක් දීලා තියෙනවා. මේකෙන් අපිට මුදල් earn කරන්න පුළුවන්. මුදල් earn කරන්නේ කොහොමද කියලා මම වීඩියෝ සීරීස් එකක් උදේ අරන් යනවා කිව්වනේ. අපි මෙතනින් එහාට මම කොහොමද මේකේ මුදල් earn කරන්නේ කියලා දෙනවා. දැනට ඔය කට්ටියට පුළුවන් මෙන්න මේ විදිහට account එක නිර්මාණය කරගන්න. ඊළඟ වීඩියෝ එක අපි කතා කරමු කොහොමද මේක real account එකට deposit කරගන්නේ. අපි තනියම කොහොමද deposit කරගන්නේ. ඊට අමතරව මුදල් earn කරන්නේ කොහොමද. මෙන්න මේ earn කරන මුදල් කොහොමද withdraw කරගන්නේ කියලා අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරනවා. ඊට අමතරව දැන් අපි මේක ඉන්නේ browser එකක් කරහා. Drive කියන browser එක හරහා තමයි ඉන්නේ. ඔයාලට පුළුවන් අර මන් දාපු link එකෙන් මම ඊළඟට එන්න ඕනේ account එක හදාගන්න. ඔයාලට පුළුවන් account එක හදාගත්තට පස්සේ මේකට තියෙනවා Derive Go කියලා app එකක්.
මෙන්න මේ Direv Go කියන app එක download කරගන්න පුළුවන්. ඔකට යන්න ඕනේ Play Store එකට. Play Store එකට ගිහිල්ලා ඉවරලා නැත්නම් App Store එකට ගිහිල්ලා Direv Go කියලා search කරන්න පුළුවන්. Direv Go කියලා search කරලා පස්සේ Direv ලාගේ application එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට Direv Go කියන application එක බලා ගන්න පුළුවන්. අපි මේක install කරගන්න ඕනේ. අපිට පුළුවන් මෙතනින් එහාට වැඩ කරන යද්දි website එක through register වෙන්න විතර අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ මේ Direv Go කියන application එක හරහා මෙන්න මේ trading කරලා අපිට මුදල් earn කරන්න පුළුවන්. Direv Go කියන application එක open කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මේක තියෙනවා login කියන තැන click කරගන්න ඕනේ. ඊට පස්සේ අපි account එකක් හදාගන්න දුන්න email එක සහ password මෙතන ලබා දීලා login කියන තැන click කරගන්න අවශ්‍ය වෙනවා. මෙන්න මේ විදිහට මම මගේ details ටික fill කරගත්තා. ඊට පස්සේ කරන් දෙන login කියන තැන click කරගන්න එක. මෙන්න මේ විදිහට මම login කියන තැන click කරගෙන මෙන්න මේ විදිහට permission වලට allow කරන් දෙනවා. මම මේ විදිහට allow කරනවා. allow කරාට පස්සේ මෙන්න මේ විදිහට platform බලා ගන්න පුළුවන්. මෙන්න මේක හරහා තමයි trade කරලා ඔකට ඉදිරියේදී මුදල් earn කරන්න තියෙන්නේ. මම මේක ගැන සම්පූර්ණ වීඩියෝ මේක මෙන්න මේ විදිහට බලන්න පුළුවන්. real account සහ demo account එක මෙතනින් මාරු වෙන්න පුළුවන්. ඊට අමතරව අර මං කිව්වනේ free මුදල් earn කරන විදිහට කියනවා කියලා මේක account එක ආවට පස්සේ මේකේ මොන වගේ දේවල් තියෙන කියලා මෙතනින් සඳහන් කරනවා. මෙතන next click කරලා මෙන්න මේ අපිට මේ කට්ටිය අපි පොඩි ට්‍රේනින් එකක් වගේ දෙන්නේ. මේකේ මෙන්න මෙතන මෙන්න මේ වගේ දේවල් තමයි තියෙන්නේ කියලා. මෙන්න මේවා මේ කියන විදිහට කරලා ඉවරලා අපි මේ step ටික follow කරලා අපි ඉදිරියට යන්න පුළුවන්. හරි මම මේ විදිහට ඉදිරියට යන්නම්. මෙන්න මේ විදිහට තමයි account එක බලා ගන්න පුළුවන් වෙන්නේ. account setting වලට ගියාට පස්සේ මේක fail වෙලාද නැත්නම් මේක අපේ හරි ගිහිල්ලාද කියලා මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. verified වෙලාද නැද්ද කියලා මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි Direv account එක අපිට නිර්මාණය කරගන්න තියෙන්නේ. ඊටම සරලයි. ඔකට පුළුවන් පහළ තියෙන link එක හරහා ගිහිල්ලා මම කියලා දුන්න විදිහට අද account එක නිර්මාණය කරගෙන ID verification එක හැම complete කරගෙන Direv Go කියන application එක phone එකේ දාලා අර create කරගත්ත account එක වාගේ mobile application එක හරහා ඉදිරියේදී open කරගන්න පුළුවන්. අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු කොහොමද deposit කරන්න කියලා මෙන්න මේ website එකට. ඊට අමතරව මේකේ මුදල් earn කරන්නේ කොහොමද කියලා කතා කරමු. සම්පූර්ණ නොමිලේ මම කියලා දෙනවා කිව්වනේ trading කරන්නේ කොහොමද කියලා. මෙන්න මේ Direv කියන platform එක ඕන පළවෙනි වීඩියෝ එකේම කතා කරා කොහොමද account එක හදාගන්නේ කියලා. මම හිතනවා ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ තමයි සාමාන්‍ය විදිහට මම කියලා දුන්නා කියලා. හැම කෙනෙක්ටම තේරුම් ගන්න පුළුවන් වෙන්න තේරුම් ගන්න පුළුවන් වෙන තමයි මම මේ වීඩියෝ නිර්මාණය කරේ. හැමදේම ඒ නිසා ඊටම සරල විදිහට කියලා දුන්න යන්නේ නිසා මෙන්න මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන් වීඩියෝ ලයික් එකක් දාලා වගේ ආදහස පාලින් කමෙන්ට් කරන්න යන්න අමතක කරන්න එපා. අදින් පස්සේ ලොකු ගණන් දීලා කෝස් කරන්න අවශ්‍යතාවය නැහැ. සම්පූර්ණ ට්‍රේඩින් ගැන වට සම්පූර්ණ නොමිලේ ඉගෙන ගන්න පුළුවන්. කියලා දෙන වෙලාවට පුළුවන් තරම් ඉක්මනට account එක හදාගන්න විතරයි තියෙන්නේ. ඊළඟ වීඩියෝ දාපු ගමන් එතකොට පුළුවන් ඔයාට මුදල් earn කරන්න ගන්න. ඒ වගේම channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon on කරලා තියාගන්න තමයි ඊළඟ වීඩියෝ එක දාපු ගමන් notification එක ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක දැනගන්න ඔගේ යාළුවන්ටත් දැනගන්න share කරන්න අමතක කරන්න එපා. එතකොට එයාට පුළුවන් කිසිදු මුදලක් ආචරණය නොකර trading සම්පූර්ණ නොමිලේ ඉගෙන ගන්න. එහෙනම් අපි මේ වගේ වැදගත් අලුත් වීඩියෝ අපි ඉක්මනටම හම්බ වෙමු. I wanna be the best in the game, invest in my name. Check no restraints, I'm obsessed with the pain. I ingest, I retain.